මම මීට අවුරුදු 5කට 2019 විතර තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරේ. ඊට පස්සේ මම ටික කාලයක් කරන් ගිහිල්ලා මට ස්ටඩිස් වලට යන්න වුණා UK. ඊට පස්සේ දැන් එහෙ ගිහිල්ලා දැන් මේක එහෙත් කන්ටිනියු කරනවා ටික ටික. පොඩි කාලේ තිබ්බේ බිස්නස් එකක් කරන්න. ඊට පස්සේ ටිකක් ලොකු වෙනවත් එක්ක ඒක ස්පෙસિෆයි වුණා මට එක්ස්පෝර්ට් බිස්නස් එකක් කරන්න ඕනේ කියලා. මම ඒකත් එක්ක ඊට පස්සේ ඔය eBay එකේ හරිය මෙහෙ සෙල් කරන්න පටන් ගත්තා. ඒකේ මම සෙල් කරේ කපුරු බෝල. කොහොමද මේ දෙක බැලන්ස් කරලා මේ ව්‍යාපාරයත් ඔබත් එක්කම UK වලට අරන් ගියේ? මුලින්ම කරේ අනෝදවල සවස් සප්ලිස්. ඒව තමයි ගෙනල්ලා මුලින්ම වේලු ඒතෝර මැෂින් තිබ්බෙත් නැහැ. ඒ කියන්නේ ඔක විකුණන්න කලින් Blue Lotus, Blue Butterfly, සවස් සප්ලිස් ඒ ඔක්කොම eBay කරා ඕඩර් කරා පිටරටවල වල විකුණන අයගේ. ඒ ඕඩර් කරලා මම මේ හැම එකක්ම ගෙනල්ලා ඕපන් කරලා බැලුවා. සල්ලි මම එහෙම කාටවත් දීලා ඉන්වෙස්ට් කරන්න ගියෙත් නැහැ වෙබ්සයිට් එකකට. මම තනියම ලෝගෝ එක ඔක්කොම කරේ මම. වෙබ්සයිට් එක සම්පූර්ණ ගෙවුවේ මම. මේ ප්‍රොඩක්ට්ස් වැඩිපුරම යන්නේ USA. USA යනවා. ඊට පස්සේ ප්‍රමාණයක් තමයි UK වල තියෙන්නේ. ලොකුම ප්‍රමාණය යන්නේ USA වලට. ඊට අමතරව ජර්මන් යනවා. ඕස්ට්‍රියා, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්. ඉතින් අපි ක්වොලිටි එක හැමදාම මේන්ටේන් කරනවා එකම ස්ටෑන්ඩඩ් එකේ. දැන් අවුරුදු 6ක් විතර වෙනවා. එකම ස්ටෑන්ඩඩ් එකේ ක්වොලිටි එක මේන්ටේන් කරනවා මේ. කැම්පස් යන ව්‍යාපාරයක් කරන්න කැමති ඔබට එය හරියටම ඉගෙන ගන්න තියෙන හොඳම තැන. ඔබ දැනට රැකියාවක් කරන, ඉගෙන ගන්න, ගෘහණියක් යන කුමන අයෙකු සඳහා වුවත් මෙන්න හොඳම අවස්ථාව. තායිලන්ත ආහාර විජලන තාක්ෂණය හරියට ඉගෙනගෙන ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කර ජීවිතය ජයගන්න. මුළු දිවයිනටම ඔන්ලයින් Zoom තාක්ෂණය ඔස්සේ සෑම සෙනසුරාදාවකම හෝ ඉරිදාවකම පස්වරු 8ට පන්ති පැවැත්වේ. ජීවිතයේ අනාගතය හදන එකම තැන තායිශ්‍රී ඇකඩමි. දැන්ම අමතන්න WhatsApp 0777 34 71 80. අයිබෝවන් සුබදසක් කියලා පිළිගන්නවා. අදත් බටපොර ටීවී එකක තුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. අද අපි ආරාධනා කළේ අපේ මැදිරියට ආහාර විජලන කලාව අපි මෙතෙක් කතා කරේ ශ්‍රී ලංකාව තුළ තමන්ගේ නිෂ්පාදන නිපදවමින් තමන්ගේ දේශීය ව්‍යවසායකත්වය රටට උපනන්නපු ව්‍යවසායකයන් එක්ක. ඉතින් අද ඒකෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා අපි ආරාධනා කරා තිරුණ බසින දිරාජ් එහෙම නැත්නම් එක්සත් රාජධානිය තුළ තමන්ගේ නිෂ්පාදනය ක්‍රියාවලිය සිදු කරමින් මේ ආහාර විජලන ක්ෂේත්‍රය ඔස්සේ ලාංකීය නාමය බොහෝ දුරක් මේ වෙනට අරන් යන තරුණ ව්‍යවසායකයෙක් එක්ක අපේ සුහද කතාවක් අරගෙන යන්න. ඉතින් ඒ අනුව අපි ආරාධනා කරා ලීෆි සිලෝන් ආයතන නිර්මාතෘවරයාට මිහිරංග සමුදිත. ඉතින් ආදරයෙන් පිළිගන්නවා අපි මැදිරියට. ඔව් ඉතින් මිහිරංග මුලින්ම කියන්න ඔයාගෙන කිසි විස්තරයක් අපිට. මම මිහිරංග සමුදිත. මම දැනට UK වල ඉන්නේ. ඒ ඉන්න අතර ඉතින් මගේ ව්‍යාපාර කටයුතුත් එහෙ ගොඩනගාගෙන යනවා මේ දවස්වල. ඔව් ඒතර ඔයා ලංකාවේ ඉන්න කාලය ඇතුලේ මොනවද කරගෙන? කොහෙද ඔයා පාසල් ගියේ? පවුලේ කවුද ඉන්නේ? මම රාහුල විද්‍යාලයේ පාසල් ගියේ මාතර රාහුල විද්‍යාලයේ. අපේ කියන්නේ අම්මා තාත්තා නංගි අයියා තමයි ඉන්නේ. ඊට පස්සේ මම මීට අවුරුදු 5කට 2019 විතර තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරේ. ඊට පස්සේ මම ටික කාලයක් කරන් ගිහිල්ලා මට ස්ටඩිස් වලට යන්න වුණා UK. ඊට පස්සේ දැන් එහෙ ගිහිල්ලා දැන් මේක එහෙත් කන්ටිනියු කරනවා ටික ටික. ඔය දැන් මිහිරංග දැන් ව්‍යාපාරය ආරම්භ කරන ලංකාව තුළ 2019 වගේ කාලෙක 2019 කියන්නේ ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් ටිකක් අසීරු කාල සීමාවක් ආරම්භ වෙච්ච කාලයක්. පාස්කු ප්‍රහාරයත් එක්ක යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙච්ච කාල සීමාවක් ඇතුළත තමයි ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ. ඉතින් මේ වගේ කාල සීමාවක් ඇතුලේ ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරන්න නිකන් ඔයාලට බයක් හිතෙන්නේ නැද්ද? දැන් ටිකක් රට අවදානම් තත්ත්වයක තියෙන්නේ මම ව්‍යාපාරයක් ආරම්භ කරොත් මට මම බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්ද කියන තැනට ඔයාලට ප්‍රශ්නයක් ඇති වුණේ නැද්ද? නෑ ඇත්තටම මේ මට ව්‍යාපාරය ආරම්භ කරන්න ඕනුනේ මට මේ ජීවත් වෙන්න නෙමෙයි. කියන්නේ මට ගෙදරින් අවශ්‍ය කරන හැමදේම හම්බ වුණා. මට ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තේ මගේ ආසාවට. පොඩි කාලේ ඉඳලම ව්‍යාපාර කරන්න තියෙන ආසාවට තමයි ව්යාපාරයක් කරන්න පටන් ගත්තේ. මීට කලිනුත් තව ව්‍යාපාර 3-4ක් try කරා. මේක තමයි වැඩ කරපු ව්‍යාපාරය. කලින් try කරපු ව්‍යාපාරات එක්ක මේක මේ තැනට එහෙම නැත්නම් ආහාර විජලන ශාස්ත්‍රය ඔස්සේ ආරම්භ කරන ව්‍යාපාරය මේ තැනට එන්න මොන හරි සාර්ථකත්වයක තුල යම්කිසි හේතුවක් නැතිනම් මොනවද ඒ හේතුව? මට කියන්නේ පොඩි කාලේ ඉඳලම ව්‍යාපාරයක් කරන්න අවශ්‍යතාවය තිබුණා. ඒකත් එක්ක මට ඊට පස්සේ කියන්නේ පොඩි කාලේ තිබ්බේ බිස්නස් එකක් කරන්න. ඊට පස්සේ ටිකක් ලොකු වෙනවත් එක්ක ඒක ස්පෙસિෆයි වුණා මට එක්ස්පෝර්ට් බිස්නස් එකක් කරන්න ඕනේ කියලා. මම ඒකත් එක්ක ඊට පස්සේ ඔය eBay එකේ හරිය මෙහෙ සෙල් කරන්න පටන් ගත්තා. ඒකේ මම සෙල් කරේ කපුරු බෝල. කියන්නේ කපුරු බෝල මම හිතන්නේ සතියකට කිලෝ 25ක් 30ක් විතර මම එක්ස්පෝර්ට් කරේ. එක්ස්පෝර්ට් කරා කියන්නේ eBay හරහා විකුණා. ඒකත් එක්ක ඉතින් මම එක්ස්පෝර්ට් බිස්නස් එකට ඕපන් වුණා මාව. ඒ කියන්නේ මට ඒක ගැන පොඩි දැනුමක් හරිය මේ ආවා. ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා කපුරු බෝල ඒ කියන්නේ ඇමරිකාවෙන් තමයි වැඩිපුරම බයි කරේ. ඇමරිකාවෙන් තහනම් කරා eBay හරහා කපුරු බෝල විකුණන එක. ඊට පස්සේ මම ටික කාලයක් ඉඳලා රිසර්ච් එකක් කරා. රිසර්ච් එකක් කරලා තමයි කියන්නේ හර්බල් ටී කියන සයිඩ් එකට ආවේ. එතකොට දැන් තියෙන තරම් ඇත්තම මේ ඩිහයිඩ්‍රේට් ප්‍රොඩක්ට්ස් වල රැල්ලක් තිබෙත් නැහැ. දැන් ලොකු රැල්ලක් ලංකාවේ තියෙනවා ඩිහයිඩ්‍රේටඩ් අයිටම්ස් වලට. මම පටන් ගත්ත කාලේ එච්චර රැල්ලක් තිබෙන්නේ නැහැ. ඉතින් මම අර ආසාව
සහ හොයාගත්තු විස්තරත් එක්ක මට හිතුණා මේකේ පොටෙන්ෂල් එකක් තියෙයි මොනවා හරි කරන්න කියලා. ඔයා ව්‍යාපාරය ආරම්භ කරනකොට ඇත්තටම ඔබ කියනවා වගේ දැන් ආහාර විචලන කලාව දැනන් හිටියේ නැහැ බොහෝ පිරිසක්. ඇත්තටම තවමත් ලොකු පිරිසක් දැනගෙන නැහැ. තවමත් දැනගෙන යමින් සිටින කාලයක් නේ මේක. එතකොට ආහාර විචලන කලාව මේ වගේ ආහාර විචලන ක්ෂේත්‍රයේ ඔස්සේ ව්‍යාපාර අවස්ථාවන් තියෙනවා කියලා දැනගන්න. මුලින්ම මං කිව්වාගේ herbal tea තමයි මම මුලින්ම පටන් ගත්තේ. ඒ කියන්නේ soursop leaves ඊට පස්සේ blue lotus, blue butterfly. ඒවා තමයි මුලින්ම කරේ මම. එතකොට ඒවට ටිකක් demand එකක් තිබ්බා. ඒවත් එක්ක ටික එනකොට තමයි මම ඒ කියන්නේ ඊට පස්සේ මේ tea products වල ඊට පස්සේ fruits එහෙම dehydrate කරන්න පෙළඹුණේ කාලෙත් එක්ක ටික තමයි. ඔයලා මයිග්‍රේට් වෙන්නේ මොන වගේ කාලයකද? මම මයිග්‍රේට් වෙන්නේ ඒ ව්‍යාපාරේ පටන් ගෙන පීක් ටයිම් එකේ. කියන්නේ ව්‍යාපාරය හොඳම තැනදී තමයි ඔයා UK වලට මයිග්‍රේට් වෙන්නේ. ඒ කියන්නේ මං වීසා වෙදිච්ච වෙලාවේ සතුටුට මම එතකොටත් ඕඩර් එකක් හදන ගමන් හිටියේ. අවුලෙන් තමයි මම කියන්නේ ඒ ඕඩර් එකක් හදන ගමන් හිටියේ. මට ඊමේල් එක ආවා මම අප්සෙට් වෙලා තමයි ගිහිල්ලා ගෙදර ආയിട്ട് කිව්වේ. ඔව් එතකොට දැන් මිහිරංග දැන් ඔයාට UK යන සාමාන්‍යයෙන් ඔය කියන කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන තරුණයන් විදිහට තරුණියන් බලාපොරොත්තු වුණා මේ රටෙන් වෙනත් රටකට මයිග්‍රේට් වෙන්න. ඉතින් ඔයාට මේ අවස්ථාව ලැබෙනකොට ඔයා ආහාර විචරණය කියන ශේෂ්ත්‍රය ඔස්සේ තමන්ගේ ව්‍යාපාරය ගොඩනගාගෙන ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව ඉන්නේ. කොහොමද මේ දෙක බැලන්ස් කරලා මේ ව්‍යාපාරයත් ඔබත් එක්කම UK වලට අරන් ගියේ? දැන් යනකොට මම යන ප්‍රොඩක්ෂන් එකේ ඊට පස්සේ රෝ මැටීරියල්ස් කලෙක්ට් කරන එකේ ඒ හැමතැනම සිස්ටම් එකක් හැදිලා තිබුණේ. කියන්නේ අපි එක කාලයක් කරගෙන ආවනේ. එතකොට ඒකත් එක්ක සිස්ටම් එකක් අපි හැදිලා තිබ්බයි. කියන්නේ රෝ මැටීරියල්ස් ගන්න විදිය ඊට පස්සේ ප්‍රොඩක්ෂන් එකේ යන ඒවා ස්ටෙප්ස් ඔක්කොම එහෙම සිස්ටම් එකක් තිබ්බා. මම ගියාට පස්සෙත් ඒක මෙහි කන්ටිනියු වුණා. ඊට පස්සේ මං ගිහිල්ලා ටික කාලයක් පොඩ්ඩක් හෙව්වා විස්තර කොහොමද හරිය මේ කරගන්න පුළුවන් කියලා. ඒ අතර අපි අර කරපු ව්‍යාපාරය කියන්නේ සම්බන්ධ වෙලා තිබ්බ ගෙනුම් කරුවොත් එක්ක මේ දිගට බිස්නස් එක ගියා. ඊට පස්සේ මම මේ අතරේ අර හොයලා UK වලත් ඉන්න ගැනුම් කරු හොයාගෙන දැන් UK වලට දානවා ටික. සාමාන්‍යයෙන් දැන් ලංකාවෙන් ගිහිල්ලා එක්සත් රාජධානිය වගේ රටක ව්‍යාපාරයක් ගොඩනගනවා කියන ටික අමාරු කරදරයක්. මොකද ලංකාවේ කෙනෙක් ගොඩක් අමාරු එකපාර ගිහිල්ලා එතන අපිට සෙටල් වෙලා ටිකක් මේක කරගෙන යන්න කොහොමද ඒ අභියෝගයට මුහුණ දෙන්නේ? ඇත්තට මේ එයාලට මම ගොඩක් අයට ඊමේල්ස් දැම්මා. ඊමේල්ස් දාලා ඊට පස්සේ එයාලා වීඩියෝ කොන්ෆරන්ස් වලින් කතා කරනවා. කතා කරලා ඉතින් අර ඒ පිච් කරන විදියත් එක්ක තමයි ඊට පස්සේ ඉතින් ප්‍රොඩක්ට්ස් අපි සෑම්පල්ස් ෆ්‍රී දෙනවා. ඩීල් වල ඉතින් ඒගොල්ලෝ ඒ ඩිස්කෂන් එක ටික කාලයක් ගිහිල්ලා කියන්නේ ගොඩක් අය අපිත් එක්ක ඇග්‍රී වෙනවා අපිත් ඒ ප්‍රොඩක්ට් එක කරන් යන්න. සමහර අයගේ අපි ප්‍රයිවට් ලේබල් නුත් කරනවා. ඒකට සමහර අයගේ තියෙන මේ රික්වයර්මන්ට්ස් අපිට රීච් කරන්න බැරි වුණාම ඒ සමහර කස්ටමර්ස්ලා අපින් අයින් වෙනවා. ඒ කියන්නේ ඒ රික්වයර්මන්ට්ස් අපිට රීච් කරන්නේ තේරුමක් නැති නිසා. ඊට අමතරව ඉතින් ගොඩක් කස්ටමර්ස්ලා 90%ක්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා කරගෙන යනවා. කියන්නේ අපේ නමින් යන ප්‍රොඩක්ට්ස් වලට අමතරව ප්‍රයිවට් ලේබල් නුත් අපි කරනවා. ඒක නිසා මේ නම් වලනොත් ගොඩක් රටවල් වල අපි ප්‍රොඩක්ට්ස් යනවා. ඔව් ඊළඟ එතකොට දැන් හර්බල් ටී පැත්තෙන් ඔයා මුලින්ම ව්‍යාපාරය ආරම්භ කරන්නේ. ඒතකොට මේ හර්බල් ටී පැත්ත ගන්නකොට සාමාන්‍යයෙන් මුලින්ම නිෂ්පාදනය කරේ මොකක්ද ඔයාගේ ව්යාපාරය? මුලින්ම කරේ අනෝදගොල soursop leaves. ඒව තමයි ගෙනල්ලා මුලින්ම වේලුවේ ඒතකොට මැෂින් තිබ්බෙත් නැහැ. ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න මේ චර තේරුමක් තිබුණේ නැහැ. මුලින්ම මට ඉතින් ඒක පොඩක් ට්‍රයල් එකක් යන්න ඕනේ වුණා. මම ගාව තාම ෆොටෝස් තියෙන සමහර ඒවා. ඒ කියන්නේ මේස සම්පූර්ණයෙන් ක්ලීන් කරලා මේස උඩ තියලා තමයි ඒ පොඩ වේලලා බැලුවේ. ඊට පස්සේ ඉතින් කාලෙත් එක්ක කියන්නේ මම මේ මම මයිග්‍රේට් වෙන්න ටික කාලයකට කලින් මම මේ තායිස්ට්‍රී ඇකඩමි එකේ ඒ කෝස් එකත් ෆලෝ කරා. ඒකනොත් හොඳ දැනුමක් ආවා මට. ඊට අමතරව මම ඒ කියන්නේ ඔක විකුණන්න කලින් blue lotus, blue butterfly, soursop leaves ඒ ඔක්කොම eBay කරා ඕඩර් කරා පිටරටවල වල විකුණන අයගේ. ඒ ඕඩර් කරලා මම මේ හැම එකක්ම ගෙනල්ලා ඕපන් කරලා බැලුවා බලලා කියන්නේ ඒගොල්ලන්ගේ හොඳම ඒවා ගත්තේ ඔය ලාභෙට තියෙනව නෙමෙයි. හොඳම ප්‍රොඩක්ට්ස් තමයි ගෙනාවේ. ගෙනල්ලා මම ඔක්කොම ඒ කියන්නේ මල් නම් මල් ඔක්කොම ගලවලා හරිය මේකලා බැලුවා. විජලනේ වෙලා තියෙන්නේ කොහොමද මොන තාක් දුරට වෙන්න ඕනද කොච්චර වතුර ප්‍රමාණයක් තියෙනවද කියන අපිට බැලුවාම තේරෙනවනේ. එහෙන් බලලා තමයි ඊට පස්සේ මම වැඩේ කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ මම බටකොළ මැෂින් එකක් ගත්තා. ඒකෙන් ටික කාලයක් කරගෙන ආවා. ගත්ත කියන්නේ මට මේ අපේ තාත්තගේ යාළුවෙක් තමයි බටකොළ ආයතනයේ නිර්මාතෘ. එතුමා මේ අපේ තාත්තට මැෂින් එකක් නිකන් දීලා තිබ්බා. නිකන් try කරන්න කියලා. එතකොට මේ බටකොළ මැෂින් හඳුන්වා දීපු කාලේ. ඒකත් ගෙදර තිබ්බා. ඊට පස්සේ මම අර වේලලි වල මට හිතුණා මේකෙත් කරලා බලන්න. ඒකේ කරලා බැලුවා. ඊට පස්සේ වැඩේ හොඳටම යනවා. ඊට පස්සේ මම ඒකෙන් ටික කාලයක් කරලා ඊට පස්සේ අපි පර්චේස් කරා බටකොළ මැෂින්ස් 3ක් විතර එකපාර. ඊට පස්සේ එහෙම ටික ආවා. දැන් තියෙනවා බටකොළ මැෂින් 6ක් 7ක් විතර තියෙනවා. ඊට අමතරව තව මේ ආයතනෙින්ම දීපු ලොකු මැෂින්ස් තියෙනවා. ඒ වගේ මැෂින්ස් 3ක් 4ක් විතර තියෙනවා. තව වෙන තව මැෂින්ස් තියෙනවා. ඔව් එතකොට දැන් කටුවනෝද කොළ වලින් පටන් ගත්ත හර්බල් ටී. ඒතර මේ වෙද්දි මොනවද තියෙන බ්‍රෑන්ඩ්? කටුවනෝද කොළ තියෙනවා. නිල්මානෙල් නිල් කටරළු පදමල් ඊට අමතරව ඒ කියන්නේ හර්බල් ලීව්ස් යන ඔක්කොම ජාති ටික තියෙනවා. ගොඩක් ලිස්ට් එක කියන්නේ ගොඩක් තියෙන ගොටු කොළ එහෙමත් තියෙනවා. ඊට අමතරව අපි අලුතින් කියන්නේ දැන් අවුරුද්දක් විතර වෙනවා. ෆ්ලේවර්ඩ් ටී පටන් ගත්තා. ඊට අමතරව බ්ලැක් ටී යනවා, හෑන්ඩ්මේඩ් ටී,
ඊට අමතරව කැප්සූල් එක් කරනවා අපි හර්බල් ප්‍රොඩක්ට්ස් වල කැප්සූල් එක් කරනවා ඒ වගේම දැන් ළඟදී පටන් ගෙන තියෙන ස්පයිසස් නුත් ටිකක් දුරට කරගෙන යන්න ඔය ඒතකොට මිහිරංග දැන් අනිත් අයගේ දකින්නදී විශේෂත්වයක් මම ඔයාගේ ව්‍යාපාරය තුළ දකිනවා. ඒකට හේතුවක් තමයි දැන් ඔයා තරුණයෙක් විදිහට තාක්ෂණයත් එක්ක දැන් මේ ව්‍යාපාරය අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට දැන් මට පිටිපස්සෙන් පේන දේ තමයි අපිට ඇත්තටම දැන් පිටුව දැක්කත් අපිට ඒකේ විශේෂයක් දකිනවා. මොකද ඒක තුළ දකින්න මිල ගණන් පාව දකින්න ලැබලා තියෙන්නේ මේ අන්තර්ජාතික විදිහට ඩොලර්ස් වලින්. එතකොට කොහොමද මේ වගේ තැනකට මේ ව්‍යාපාරය අරගෙන එන්නේ? මේ ලීවිසිලෝන් කියන නම එන්න කලින් මගේ තිබුණු සමූහ එක්ස්පෝර්ට්ස් කියලා. මගේ නමත් එක පොඩි මේකක් දාගෙන විකුණන eBay එකේ හරි. එතකොට මට eBay එකෙන් එළියට එන්න ඕනලා මම එතකොට කපුරු මම අර කලින් ගෝරේ කපුරු විකුණා. ඒ කාලේ මට ඕන වෙබ්සයිට් එකක් ගහන්න. මට මේ සල්ලි මම එහෙම කාටවත් දීලා ඉන්වෙස්ට් කරන්න ගියෙත් නෑ ඒ වෙබ්සයිට් එකකට. මම තනියම ලෝගෝ එක ඔක්කොම කරේ මම. වෙබ්සයිට් එක සම්පූර්ණ ගෙවුවේ මම. ඊට පස්සේ ඒකත් කාලයක් ටිකක් දුර කරගෙන ආවා. කරගෙනකොට ඒකේ පොඩි ප්‍රශ්න ආවා. ඒ කියන්නේ පේමන්ට් ගේට්වේ එකක් ගන්නකොට ඒ කාලේ පේහි හඳුන්වා දීපුම කාලේ. පේහි හඳුන්වා දීපුම කාලේ යාලා හඳුන්වා දුන්නේ. ඒ කියන්නේ අපිට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕනේ නැහැ. මර්චන්ට් කෙනෙක්ට ඒ කියන්නේ යාලගේ අර රෙජිස්ටර් වෙලා කරගෙන යන්න පුළුවන් අපේ විස්තර ටිකක් දීලා. හැබැයි ඒකේ ලිමිට් එකක් තිබිලා තියෙනවා. ලිමිට් එකක් තිබුණා. මම දැනන් හිටියේ නෑ මේ කොමරි මගේ කස්ටමර් කෙනෙක් පේමන්ට් එකක් කරලා තිබ්බ ඩොලර් 700 ගානක. පේමන්ට් එක ඩික්ලයින් වෙලා තිබ්බා. ඒ ලිමිට් එක එක්සිඩ් වෙච්ච නිසා. ඊට පස්සේ මටත් ඒක කාලයක් ගිහිල්ලා තමයි දැනගන්න ලැබුණේ. ඉතින් ඒකත් එක්ක මම එහෙම ඔක්කොම අයින් කරලා ලීවිසිලෝන් කියලා නමත් අරගෙන ලෝගෝ එකත් එදාම හදලා එහෙම මම වෙබ්සයිට් එක මේ වෙබ්සයිට් එකත් කරේ මම සම්පූර්ණ. ඉතින් එහෙම තමයි වෙබ්සයිට් එකත් ගහගෙන දැන් මේ ආයතනේ මේ නමින් තමයි ප්‍රොඩක්ට්ස් ඔක්කොම යන්නේ. ඔය මිහිරංග ඔයාගේ නිෂ්පාදන සාමාන්‍යයක් විතර ගත්තට පස්සේ දැන් ඇත්තටම ඔබගේ මේ ව්‍යාපාරය ගොඩනැගිලා තියෙන්නේ UK එකත් එක්ක. එතකොට දැන් මේ නිෂ්පාදන UK තුල පමණක්ද එහෙම නැත්නම් මෙතනින් එහාට ඔබ එක්ස්පෝර්ට් කරනවද අපු? නෑ. මේ ප්‍රොඩක්ට්ස් වැඩිපුරම යන්නේ USA. USA යනවා ඊට පස්සේ ප්‍රමාණයක් තමයි UK වල තියෙන්නේ. ලොකුම ප්‍රමාණය යන්නේ USA වලට. ඊට අමතරව ජර්මන් යනවා, ඕස්ට්‍රියා, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත. අපි ළඟදි කරා කුවේට් වලටත් ඕඩර් එකක් කරා. ඒ කියන්නේ ටිකක් සාමාන්‍ය බල්කයක් කරා. ඒ වගේ රටවල් වලට යනවා. තව මැද පෙරදිග රටවල් කීපයකට යනවා. සාමාන්‍යයක් විදිහට මිහිරංග ඇත්තටම ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක් විශේෂයෙන් ආහාර විචලනයත් එක්ක මේ විචලන ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක්ගේ මූලික ටාගට් එකක් තමයි එක්ස්පෝර්ට් කරන එක. ඒතර එක්ස්පෝර්ට් කරන එක හැමෝගෙම ටාගට් එකක් වුණාට හැමෝටම මේ ටාගට් එක ඇචීව් ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකට යම් යම් බල හේතුන් බලපානවා. මොකද එයාලගේ ප්‍රොඩක්ට් එකේ තියෙන ක්වොලිටි එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාකටිං එකේ තියෙන අවුලක් වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයක් බලපානවා. හැබැයි දැන් ඔයා මේ වෙනකොට මේ කියන ලෙවල් එක පාස් කරලා ඉවරයි. කියන්නේ මේ ලෙවල් එක තුවා මේ වෙද්දී පීක් මතන. එතකොට බලන් ඉන්න කෙනෙක්ට දැන් එයාලට ප්‍රශ්නයක් එනවා හරි. මේක අපිටයි බැරි වුණේ මෙයා කොහොමද කරේ කියන එක. ඔයාට පුළුවන් කෙනෙක් ඒ තැනට එන්න මේ දිහා බලන් ඉන්න කෙනෙක්ට ඔයාලට ප්‍රතිසත් දෙන්න පුළුවන් මම මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ තැනට ආවේ කියන එක. මේන්ලි ෆෝකස් කරන්න ඕනේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක. විශේෂයෙන්ම අපි B2B කරනවා. B2C වලටත් වඩා B2B කරනවා, ප්‍රයිවට් ලේබල් කරනවා. එතකොට කස්ටමර් බලන්නේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි. මේන්ලි බලන්නේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක. ඊට අමතරව අපි B2C වලට යනකොට ප්‍රොඩක්ට් එකත් එක්කම පැකේජින් එකේ ක්වොලිටි එකත් යන්න ඕනේ. පැකේජින් එකේ ක්වොලිටි එකත් එක්ක අපිට කස්ටමර් ගාවට ප්‍රොඩක්ට් එක අරන් යන්න පුළුවන්. එතකොට ඉතින් කියන්නේ B2C මේ කියන්නේ වෙබ්සයිට් එක හරහා ගොඩක් වෙලාට යන්නේ B2C. එතකොට පැකේජින් එකත් එක්ක තමයි ඒ යන්නේ අපි කියන්නේ ප්‍රමෝට් කරනකොට හරි මේ ලොකු ආසියක් තියෙන පැකේජින් එකයි ප්‍රොඩක්ට් එකත් එක්කම. අලුතෙන්ම දැන් මේ තැනට එන කෙනෙක්ට සාමාන්‍යයෙන් දැන් ඔබ කියව concept එක මුලම ඉන්න කෙනෙක්ට පොඩ්ඩක් එක දරා ගන්න අමාරුයි නේ. සමහරවිට B2B concept එක ඔයාමමයි දැනගෙන ඉන්නවා. නමුත් ටික දකින්න කෙනා මේ B2B B2C කියන concept එක දන්නේ නැහැ. ඔබ ඊට ඒ ගැන කතා කරමු. B2B කියන්නේ අපෙන් ප්‍රොඩක්ට් එක බයි කරන්නේ එයාලා රීසේල් කරන්න. එතකොට මේ පැකේජින් වල අවශ්‍යතාවයක් එයාලා නැහැ. එයාලා කරන්නේ අපේ ප්‍රොඩක්ට් එක අරගෙන ඒ ප්‍රොඩක්ට් එක එයාලගේ රීපැක් කරලා එයාලගේ නමකින් සේල් කරනවා. එතකොට එයාලට ඕන වෙන්නේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක විතරයි. දැන් ඔය සවස් ලීව්ස් එහෙම සමහර අය කියන්නේ එයාලා මේ මට ෆොටෝස් වලින් දාලා කියන්නේ අපි දානවා සාම්පල්ස් දාලා එයාලා ගොඩක් වෙලාවට ඥා සර්ප්‍රයිස් වෙලා වගේ කතා කරනවා. කතා කරලා ඊට පස්සේ එයාලා ගාව තියෙන ප්‍රොඩක්ට්ස් වල ෆොටෝස් දානවා අපිට. දාලා කියනවා මේ වගේ ක්වොලිටි එක මේන්ටේන් වෙන්නේ නැහැ කියන එක තමයි එයාලා කියන්නේ. මේ වගේ වෙන්න දෙන්න එපා කියලා කියනවා. ඉතින් අපි ක්වොලිටි එක හැමදාම මේන්ටේන් කරනවා එකම ස්ටෑන්ඩඩ් එකේ. දැන් අවුරුදු 6ක් විතර වෙනවා. එකම ස්ටෑන්ඩඩ් එකේ ක්වොලිටි එක මේන්ටේන් කරනවා මේ ව්‍යාපාර ශාස්ත්‍රය ඇතුළේ දැන් ඇත්තටම ගමන යන්නේ මේ වෙබ් පිටුවත් එක්කනේ. එතකොට දැන් මේකේ තියෙන මේ ප්‍රයිස් වලට මේව සෙල් වෙනවා. කොහොමද එතකොට දැන් ඒ සෙල් වෙනකොට ඒ එන කස්ටමර් රියැක්ෂන් එක කොහොමද වань? ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකත් එක්ක තමයි. ඒගොල්ලෝ ප්‍රයිස් එකේ අවුලක් ගන්න නැහැ. ඒ කියන්නේ රිපීට් කස්ටමර්ස් ගොඩක් ඉන්නවා අපිට. මම කියන්නේ හෝල්සේලර්ස්ලා නෙමෙයි. පොඩි කස්ටමර්ස්ලා, ඒ කියන්නේ ප්‍රයිවට් අය, ඉන්ඩිවිජුවල් කස්ටමර්ස්ලා ගොඩක් ඉන්නවා අපිට රිපීට් කස්ටමර්ස්ලා. ඒ කියන්නේ යාලා මේ ප්‍රොඩක්ට් එක මිල්ලනවා. ගන්න ප්‍රොඩක්ට් එක ආයෙත් මිල්ලනවා. වෙන ප්‍රොඩක්ට්ස් try කරනවා. ගොඩක් වෙලාවට ප්‍රයිස් එකත් එක්ක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොමද කස්ටමර් රියැක්ෂන් එන්නේ?
සාමාන්‍ය හොඳ එනවද නරක එනවද එතකොට මුලින්ම මේ ව්‍යාපාරය පටන් ගන්න තුරු කස්ටමර් රියැක්ෂන් එකමද තාමත් තියෙන්නේ එහෙම නැත්නම් ඊට වඩා කස්ටමර් රියැක්ෂන් එක වැඩි වෙලාද කස්ටමර්ස්ලගේ රියක්ෂන් කියන්නේ එයාලගේ මුලින්දලම අපිට හොඳ රියක්ෂන්ස් තිබ්බේ. සමහර වෙලාවල් වලට කියන්නේ අපි ලංකාවේ වෙන ප්‍රොඩක්ට්ස් යන්නේ පිටරටවල යනකොට පැකේජින් එකේ මොනවා හරි ප්‍රශ්න වෙලා කියලා ඒගොල්ලෝ කම්ප්ලේන්ට් කරනවා මේ ඩැමේජස් තිබ්බා කියලා. ඉතින් අතන අපි අඩුපාඩු නෙමෙයි. ඒ වුණත් අපි ඒවට සමහර ඒවා රිෆන්ඩ් කරන ෆුල් රිෆන්ඩ් යනවා. සමහර ඒවා පාර්ෂල් රිෆන්ඩ් කරනවා. ඒ වගේ ඉතින් කස්ටමර්ස්ලා අපිත් එක්කම තියාගන්නවා. ඉතින් එයාලගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවත් එක්ක අපි සාකච්ඡා කරලා අපිත් එක්කම ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා කොහොම හරි. ඔව් එතකොට දැන් ඇත්තටම එක්ස්පෝර්ට් වගේ දෙයක් කරනකොට මේ සාමාන්‍යයෙන් දැන් එක්ස්පෝර්ට් කියන පිටරට කෙනෙක් ගන්නකොට එයා ෆොරින් බයර් කෙනෙක් විදිහට එයා බලන දේවල් ටිකක් තියෙනවා අපේ ප්‍රොඩක්ට් එක ලංකාවෙන් ගත්තොත් එයා ප්‍රොඩක්ට් සර්ටිෆිකේට් පැත්ත බලනවා මෙයාට මොනවද ලැබිලා තියෙන සර්ටිෆිකේට් ඒතර මෙයා කොහොමද මේ දේවල් සෙල් කරන්නේ මොනවද මෙයාගේ සුදුසුකම් ඔයගේ දේවල් කොටසක් බලන සාමාන්‍යයෙන් ලංකාවේ අපි දෙයක් ගන්නවට වඩා දෙයක් එයාලා බලනවා අපෙන් දෙයක් ගන්නකොට ඒක නිසා තමයි ඉතින් එයාලගේ ඇප් එකේ අර වෙනසක් ගොඩනගිලා තියෙන්නේ එතකොට දැන් කොහොමද ඔයාගේ ව්‍යාපාරය තුළ මේ සහතික වෙන සර්ටිෆිකේට් පැත්ත කොහොමද තියෙන්නේ ඇත්තට මේක අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම ගොඩක් වටින දෙයක් බිස්නස් එකකට. මොකද අපිට ඒකෙන් තමයි ප්‍රූව් කරන්න පුළුවන් අපේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක අනිත් එක අපේ ප්‍රොඩක්ටිවිටි එක කොහොමද කියන එක ප්‍රූව් කරන්න පුළුවන් සර්ටිෆිකේට්ස් වලින්. අපිට මේ සර්ටිෆිකේට්ස් බයර්ට පෙන්නුවාම එයාලා විශ්වාස කරනවා ඒ සර්ටිෆිකේට්ස්. එතකොට එයාලා ඒ වගේම අපේ කම්පැනි එක ගැනත් විශ්වාසයක් ගොඩනගෙනවා ඒ හරහා. එතකොට එයාලට බයක් නැහැ ප්‍රොඩක්ට් එක ගැන. කෙනෙක් සර්ටිෆයි කරලා තියෙනවා මේ ප්‍රොඩක්ට් එක හොඳයි කියලා. ඉතින් එතකොට ඒගොල්ලෝ ආයෙම දෙපාරක් හිතන්නේ නැහැ. ඒගොල්ලන්ට අපිත් එක්ක ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට්ස් වලට අපි ගැලපෙනවා නම් අපිත් එක්ක බිස්නස් එක කන්ටිනියු කරන්න ඒගොල්ලෝ දෙපාරක් හිතන්නේ නැහැ. මේ ලීපි සිලෝන් කියන ආයතනය දැන් පවත්වාගෙන යන අවුරුදු 6ක වගේ කාලයක් වෙනවනේ. එතකොට මේ කාල සීමාව තුළ ඔබ රටවල් දෙකක මේ ව්‍යාපාරය කරගෙන ගියා. ලංකාව අනිත් එක UK. එතකොට මේක කල්චර් දෙකක්. ව්‍යාපාර කල්චර් දෙකක් තියෙනවා. ලංකාවේ තුල ව්‍යාපාරයක් කරද්දී වෙනස් විදිහක්, ඒ රටේ කරද්දී තවත් විදිහක්. එතකොට මෙන්න මේ කාල සීමාව තුළ මෙන්න මේ කල්චර් දෙක ඇතුලේ ඔයාට ඇවිල්ලා ඇති නිකන් අමතක නොවෙනම අත්දැකීම් කිහිපයක්. මොන වගේ දේවල්ද තියෙන්නේ? මම ලංකාවේදී කරනකොට ඒ කියන්නේ මම කිව්ව 2023 තමයි මම ස්ටඩිස් වලට ගියේ UK. මම කිව්ව අර වීසා කියනකොටත් මම පැකේජ් වගේ හදුවා හිටියේ කියලා. ඒ වෙලාවේ ඒ දාපු පැකේජස් ටික කොහොම හරි මම ගිහිල්ලා ඔක්තෝබර් වගේ දැම්මේ. ඒකල් මම ලංකාවේ ස්ට්‍රයික් එකක් හරි මොකක් හරි තිබුණා. ඒ සතියක් විතර ඇතුළත අපේ පාර්සල්ස් 150 200ක් අතර ප්‍රමාණයක් ලොස් වුණා. ඒක සම්පූර්ණ හොයාගන්න බැරි වුණා. ඒ ඔක්කොම මට හොයාගන්න බැරි. බෑ ඒක ගැන මම ගිහපු ආයතනයේ සඳහන් කරන්නේ නැහැ. ඒ වුණාට ඒක අදටත් හොයාගන්න බෑ. ඒ පැකේජස් 150ටම මම රිෆන්ඩ් කරන්න උනා. මම එතකොට ඒ ගිහිල්ලා මාසයක් වගේ යනකොට ඒක තමයි කරන්න උනේ. ඇත්ත මේ කවදාත් අමතක වෙන්නේ නැහැ මේ ව්‍යාපාරය සම්බන්ධ අත්දැකීම් වලින්. ඒක ලොකු පාඩුවක් ඒ වෙලාවේ හැටියට. ඔව් ඒකට මිහිරංග දැන් ඔබ තරුණයෙක් විදිහට අලුත් ව්‍යවසායකයෙක් විදිහට ගොඩක් වෙලාවට ව්‍යාපාරات කිහිපයක් කළා අලුත් මානයන් ඔස්සේ ව්‍යාපාරයක් කරන කෙනෙක් විදිහට දැන් මේක දිහා බලන් ඉන්න කෙනෙක්ට ඔබට දෙන්න උපදෙසක් ඇති මොනවා හරි දෙයක්. අලුතින් ව්‍යාපාර පටන් ගන්න ලංකාව තුළ තාරුණ්‍ය ගොඩක් අය බලාගෙන ඉන්නවා. නමුත් සමහර වෙලාවට යාළුවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බයයි. මොකද රට තුළ තියෙන යම් යම් වාතාවරණයන් එක්ක යාළුවා ව්‍යාපාරයක් ආරම්භ කරන සමහර ලාවට තමන් ඉස්සරහට තියලා ඩියයි පස්සට ගන්නවා. ඒතර ඔයාට තරුණයෙක් විදිහට ඔයා මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ දිගු ගමනක් ආපු කෙනෙක් විදිහට මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ උච්චතම පීක් එකේ ඉන්න කෙනෙක් විදිහට මොනවද යාලට කියන්න තියෙන්නේ? ඇත්තටම කියන්න තියෙන්නේ ඉතින් තමන්ගේ ඒ කියන්නේ දැන් මොකක් හරි අදහසක් විතර ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ අදහස විශ්වාස කරලා ඒ තමන් හදාගෙන යන්නේ මොන හරි පියවර ටිකක් හරි මොන හරි තියෙන ප්‍රොසීඩියක් තියෙනවනේ. ඒක ෆලෝ කරන්න ඕනේ ටික කාලයක් යනකම්. අපි ප්‍රතිඵලයක් එනකම් ඒක බලන්න ඕනේ. ප්‍රතිඵලයක් හොඳ හෝ නරක. අර දැන් ගොඩක් වෙලාවට පටන් ගත්ත ගමන් අපිට ප්‍රොෆිට් එකක් නැත්නම් සේල් එකක් නැත්නම් අතහැරලා දානවනේ ගොඩක් අය. ඒ කියන්නේ අද පටන් ගන්න බිස්නස් එක හිට වෙන්නේ. ඒකත් ඒක දැන් ඒක ගොඩක්ම වෙන්නේ අපිට දරා ගන්න බැරි ඉන්වෙස්ට්මන්ට් කරාට පස්සේ. මම කියන්නේ ඉතින් අපිට ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් කරනවා ප්‍රොඩක්ට් එක කරන්න ඕන අවම වියදමින් කරලා පටන්ගෙන ඒක ටික ටික ඩෙවලොප් කරන ගමන් තමයි අපි ඊතුරු මැෂිනරීස් ඕන මැෂිනරීස් ඊට අමතරව මොන හරි ඉක්විප්මන්ට්ස් ඕන නම් ඒ ඕන දෙයක් ඒ ව්‍යාපාරයේ දියුණුවත් එක්ක තමයි ගන්න ඕනේ. ව්‍යාපාරයේ සල්ලි වලින් දැන් ඕක ගොඩක් වෙලාවට එන්නේ අපි පෞද්ගලික සල්ලි වලින් අරගෙන ඊට පස්සේ ව්‍යාපාරයෙන් දැන් අද වියදම් කරලා පෞද්ගලික සල්ලි වලින් ව්‍යාපාරේ පටන්ගෙන මාසයක් යනකොට ව්‍යාපාරේ ප්‍රොෆිට් නැති වෙනවා උතින් අපි අර ලොකු වියදම් කරපුව එක්ක ණයට හරිය මේ ඊට පස්සේ ඒව ගෙවන්න ඊට පස්සේ ව්යාපාරේ ඔක්කොම වහලා දාලා ඒව ගෙවන්න පස්සෙන් දුවන්න ඕනේ. අර එහෙම නැතුව ඉතින් මට හිතෙන්නේ දැන් මට ප්‍රැක්ටිකලි එක්ස්පීරියන්ස් එකක් තියෙන එහෙම එකක්. ලොකු වියදමක් කරන්නේ නැතුව පටන්ගෙන ටික ටික ඇවිල්ලා ව්‍යාපාරේ දියුණුවත් එක්ක තමයි අනිත් ව්යාපාරයට අවශ්‍ය කරන බඩුවලත් හැමදේම ගත්තේ ව්යාපාරේ දියුණුවත් එක්ක. අත්‍යවශ්‍යම ටික තමයි මුලින් පටන් ගත්තේ. එහෙම ගියා නම් ඉතින් සාමාන්‍ය ටිකක් දුර ගමනක් තියෙවි. දැනට මට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක එහෙම තමයි කියන්න පුළුවන්. ඔව් ඒතර මිහිරංග දැන් දිගටම රට ඉන්නද කල්පනාව නැත්නම් ආය ලංකාවට එනවද කොහොමද? ඇත්තම දිගටම රට ඉන්න කිසිම අදහසක් නැහැ මගේ. දැනට යන වැඩ ටිකක් තියෙනවා මම UK වලම. මේ ටික වරුණාම අනිවාර්යෙන් ලංකාවට එනවා පුළුවන් තරම් ඉක්මනින්.
ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා මේ බිස්නස් එක කොහොමද ග්‍රෝ කරන්න තව ටිකක්. මේ ව්‍යාපාරය ඇතුළට මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ලංකාවේ ඉන්න වෙනත් ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනත් ඔබගේ ව්‍යාපාරයට ඔබ මිලදී ගැනීමක් කරනවද? ඕ ඇත්තටම මේ ගොඩක් ව්‍යාපාරිකයෝ ඉන්න ලංකාවේ මේ ආයතනය හරහා බිහි වෙච්ච ව්‍යාපාරිකයෝ ඉන්නවා. දැන් අපිට සප්ලයි කරන ගොඩක් ඉන්නවා අය. ඒ අතරින් ලංකාවේ මේ ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රධාන පෙළේ ඉන්න ව්‍යාපාරිකයෝ දෙතුන් දෙනෙක්. ඒ කියන්නේ මේ ආයතනයම හරහා බිහි වෙච්ච අයත් ඉන්නවා. මම එයාලගෙන් සප්ලයි එක ගන්න කාලේ. ඒ කියන්නේ එයාලට මම කතා කරනකොට එයාලට මොනවද සේල් එකක් තිබුණේ නැහැ. මාත් එක්කත් කිව්වා මොනවා හරි සේල් එකක් හදලා දෙන්න එහෙම කියලා. ඉතින් මම සම්පූර්ණ සාම්පල්ස් ගෙන්න එක්කෙනෙක් හිටියා 4 පාරක් එයාගේ සාම්පල්ස් මම ගෙන්න ගත්තා. අරගෙන චෙක් කරලා මගේ ක්වොලිටි එකට මම හදාගත්තා. දැන් මේ වෙනකොට එයාම මට කතා කරලා කියනවා මල්ලි ඔයා නිසා මම ඇත්තටම දවසට මේ වගේ ගානක සේල් එකක් කරනවා කියලා මේ එයාම මට මැසේජ් දාලා කතා කරලා කියනවා. ඉතින් ඇත්තටම සතුටුයි අහනකොට. අපි කලින් කතා කරන්නේ මේ B2B B2C concept එක ගැන. එතකොට ඒකේ මේ අපිට කියන්න බැරි වෙච්ච පොඩි කොටසක් තිබුණා. මොකක්ද කියලා හිතන්නේ? මම හිතන්නේ මේ අපි ප්‍රයිවට් ලේබල් එක වෙන්නේ නැති දැන් ඔයා කලින් කිව්වා ඉතින්. ඔව්. ඒක කොහොමද ඔයාගේ ව්‍යාපාරය තුල ඔයා කරගෙන යන්නේ? අපි ප්‍රයිවට් ලේබලින් කරනවා. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එක අපි මේ නමින් ගියාට මේ ප්‍රොඩක්ට් එකම වෙන නමකින් යනවා. ඒ කියන්නේ ඒ කස්ටමර් රික්වයර්මන්ට් එක අනුව. හිතන්නකෝ මැද පෙරදිග රටවල් කියලා. එතකොට ඒ රටවල් වලට අවශ්‍ය කරන පැකේජින් එයාලා අපිට දෙනවා. එතකොට ඒ පැකේජින් අපි හරහා print කරගෙන ඒ අවශ්‍ය විදිහට මේ ප්‍රොඩක්ට් එක ඒ පැකේජින් හරහා යනවා. ඒ වගේම ලංකාවේ ගොඩක් අය ඉන්නවා. කියන්නේ පිට රටවල් වල ජීවත් වෙන අය. පොඩියට ව්‍යාපාර කරගෙන යනවා. එයාලගේ තියෙන්නේ ප්‍රයිවට් ලේබල් එක. අපේ ප්‍රොඩක්ට් එක එයාලා සමහර අය ඉන්නවා මෙහෙන් එහෙට ඉම්පෝට් කරගෙන එයාලගේ ලේබල් එකක් කරලා යවන අය. සමහර අය ඉන්නවා අපිට ලේබල් එක අපිට දීලා අපිම එක්ස්පෝර්ට් එක කරනවා. ඒ කියන්නේ එයාලගේ ප්‍රොඩක්ට් එයාලගේ පැකේජින් එක්කම. දැන් මේ ළඟදී මාත් එක්ක කතා කරා කස්ටමර්ස් දෙන්නෙක් විතර. එයාලට ඕනේ කියන්නේ ඩ්‍රොප් ෂිපින් විදියට කරන්න. එයාලට ඕනේ එයාලගේ පැකේජින් එකත් එක්කම ප්‍රොඩක්ට් එක සෙන්ඩ් වෙන්න, ඒ කියන්නේ ඩිස්පැච් වෙන්නත් ඕන ලංකාවෙන් අපෙන්. ඒකට එයාලගේ විදියට තමයි කියන්නේ. එයාලගේ නමින් ඒ විදියටම ඔක්කොම යන්නේ. පැකේජි සම්පූර්ණ එයාලගෙන් යන විදියට තමයි පෙන්නන්නේ. අපි ඒකත් බාරගත්ත එකත් කරනවා දැන්. ආයතන තුලම නිෂ්පාදන මිලදී ගන්න එහෙම නැත්නම් ඔබව සම්බන්ධ කරගන්න මේ බලාගෙන ඉන්නේ කොහොමද ඔබව සම්බන්ධ කරගන්නේ? මගේ UK නම්බර් එකක් තියෙනවා, USA ශ්‍රී ලංකා නම්බර් එකක් තියෙනවා. ඒත් අමතරව තව මම පේජ් එක හරහා පබ්ලිෂ් කරලා තියෙනවා සප්ලයර්ස් ලව ගන්න නම්බර් එකක් වෙනම. ඒ නම්බර්ස් වලට කතා කරලා සප්ලයර් කෙනෙක් නම් ඉතින් අර නම්බර් එකට කතා කරලා නම් කරගන්න පුළුවන්. ඊට අමතරව ගැනුම්කරුවෙක් නම් මේ නම්බර්ස් වලින් ඕන එකට කතා කරලා කරගන්න පුළුවන්. ඔව් එතකොට දැන් මේ ලංකාවෑගෙන් මේ වාගේ බිස්නස් එකට අවශ්‍ය කරන නිෂ්පාදන මිලදී ගන්නකොට මොන වගේ ප්‍රශ්නද තියුනේ, මොන වගේ ගැටලුද වට ගෙනවාට ආයේ මොන වගේ දේවල් ප්‍රශ්න? ඇත්තටම සප්ලයි කෙනෙක් තෝරගනිද්දී ගොඩක් ප්‍රශ්න එනවා. සමහර අය කියන්නේ යාලගේ ක්වොලිටි එකේ හැරෙම ප්‍රශ්න එනවා. දැන් අර මම කලින් කිව්වා වගේ සප්ලයර්ස්ලා එවුවාම සාම්පල් චෙක් කරලා සප්ලයර්ස්ලා ඉන්නවා 3-4 පාර සාම්පල්ස් එවලා ඊට පස්සේ අපිට අවශ්‍ය කරන ක්වොලිටි එකට ඩෙවලොප් කරගෙන කන්ටිනියු කරන අය. ඒ වගේම මේ හොඳ මතකයක් තියෙනවා. ඒ කියන්නේ සප්ලයි කෙනෙක් මට හම්බුණා. එයා අපිට ප්‍රොඩක්ට් එක දෙන්නේ කොස්ට් එකට. ඒ කියන්නේ කොස්ට් එකට වඩා පොඩි ගාණක් තමයි මාජින් එක තියෙන ප්‍රොෆිට් මාජින් එක. ඇත්තටම අපි අනිත් අයත් එක්ක කතා කරාන් පස්සේ ගොඩාක් අඩුයි ගාණ. ඒ වෙලාවේ මටත් ඒ වෙලාවේ අවශ්‍ය කරලා තිබ්බා. ඒ වෙලාවේ යාගේ ප්‍රොඩක්ට් එක මම කිලෝ 25ක් හරි 50ක් හරි පර්චේස් කරා. පර්චේස් කරේ මගේ අවශ්‍යතාවයත් එක්ක. කරලා මම ප්‍රොඩක්ට් එක බැලුවා ඇයි මෙච්චර ගාණ අඩු කියලා. ඇත්තටම ප්‍රොඩක්ට් එකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම එයාට කතා කරලා ඇහුවා ඔයයි මේ ගාණට විකුණන්නේ කියලා. ඊට පස්සේ එයා කිව්වා මේ එයාගේ කැනඩා බය කෙනෙක් ඉන්නවා ලංකාවේම කෙනෙක්. එයා කැනඩාවට දාන්නේ මේ ගණන් වලට. ඉතින් මම ඒක නිසා මේ ගණන් වල තමයි කරගෙන යන්නේ. මං ගෝ ආගේ සතියකට කරන්න පුළුවන් ප්‍රොඩක්ෂන් එක කොච්චරද කියලා. එයා ගෝ උඩරම කිලෝ 50ක් කියලා. මං ගෝ එහෙනම් ඔයා ඔය ගාණට වඩා ගාණක් තියලා මං කිව්වා මේ වගේ ගාණකට දෙන්න. මගේ මොකද මට හැම සප්ලයි කෙනෙක්ම දෙන්නේ මේ ගාණ. ඔයා විතර කොච්චර අඩුව ගාණකට දෙන්න එපා. ඔයාට තේරුමක් නැහැ. ඇත්තටම මේ ගාණ තේරුමක් නැහැ. එයා තනිකර දැලපින් කිරි කනවා වගේ වැඩක් කරන්නේ. පොඩි මේකක් ඇති යාගේ සම්පූර්ණ මාසෙ විතර ලොස් එකකට යන්න. ඊට පස්සේ ඉතින් එයා මට කිව්වා ඉතින් අර කැනඩා සප්ලයර් ලොස් වෙයිද කියලා මට. මං කිව්වා ඔයාට ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් කැනඩා සප්ලයර් ලොස් වුණත් ඔයාට උපරිම ප්‍රොඩක්ෂන් එක කිලෝ 50යි නා. මම කිලෝ 50ම සතියට ගන්නවනම් ඔයාට දෙන්න පුළුවන් උපරිම ප්‍රොඩක්ෂන් එක මම ගන්නවනේ. ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඔය ගාන වැඩි කරලා අපිට ප්‍රොඩක්ට් එක දෙන්න කියලා. එයා අදටත් ඇත්තම දැන් මේ කැනඩා සප්ලයර්නුත් ඇග්‍රී වෙලා ඒ ගණන් වලට. එයා අදටත් මට තැන්ක් යූ කරනවා මේ ප්‍රොඩක්ට් එකට ඒ වගේ මිලක් දුන්න එකට. දැන් ඇත්තම එයා හොඳට වැඩේ කරගෙන යනවා. අවුරුද්දක් විතර තිස්සේ අපිත් එක්ක ගනුදෙනු කරනවා. ඇත්තටම මට ඔය මුලින්ම ඕන වෙච්ච වෙලාවේ ඔය ඩිහයිඩ්‍රේටඩ් ෆ්ලවර්ස් කරන්න නිල්මානෙල් මල මම මුලින්ම try කරා. ටකරන් උඩ දාලා try කරා හරි ගියේ නැහැ. ඊට පස්සේ මැෂින්ස් වලත් අපි එකපාරට දැම්මට ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ මම කතා කරා ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනයකට. කතා කරලා ඇහුවා මට මේ මල වේලන්න. ඒතකොට ලංකාවේ මේ ට්‍රෙන්ඩ් එකක් මොනවත්ම නැහැ. මට මේ මල වේලන්න ඕනේ. කොහොමද කරන්න කියලා. එතකොට එයාලා කිව්වා ඒකට ලක්ෂ 30 ගාණක් විතර වෙන මැෂින් එකක් තියෙනවා ඩිහයිඩ්‍රේටින් මැෂින් එකක්. ඒකට
එකට යන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් එච්චර ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න මට කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ. මොකද මම ඒතකොට බිස්නස් එක පටන් ගන්නම කාලේ. ඊට පස්සේ මම අර මං කිව්වේ eBay වලින් ඕඩර් කරා කියලා. ඒ විදිහට මල් ඔක්කොම ඕඩර් කරා. හැම જાතියක්ම ඕඩර් කරලා මම බැලුවා සම්පූර්ණ මල වේරෙන්නේ කොහොමද? ඒක බැලුවාම සාමාන්‍ය තේරෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. මම ඒක සම්පූර්ණ ස්ටඩි එකක් කරා මේලන්නේ කොහොමද? ඊට පස්සේ මම ගොඩක් ඔය ආටිකල්ස් හරි මේත් කියෙව්වා. ඊට පස්සේ ඒකත් එක්ක මම ඒ අවශ්‍ය කරන විදිහට මල හදාගෙන වේලන්න පටන් ගත්තා. දැන් ඒක දැන් මම කරේ ඊට අවුරුදු 6කට විතර කලින්. දැන් ඉතින් ඒක ඇත්තටම ට්‍රෙන්ඩ් එකක් කියලා දැන් සාමාන්‍ය මැෂින් වල ගොඩක් අය වේලනවා. ඒ කාලේ මේ මැෂින් පොඩි මැෂින් වල කවුරුත් වේලුවෙත් නැහැ. ලංකාවේ මම හිතන්නේ කරපු නැති තරම් මේ මල ඒ කාලේ. ඔව් ඉතින් අද අපිත් එක්ක මේ සුන්දර කතා බහට එකතු වෙන ලීකි සිලෝන් ආයතන නිර්මාතෘවරයා මිහිරංග සමුදිත අවුරුදු 26ක ලාබාල තරුණයෙක් තමන්ගේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුල ඉහළ ගමනක් ගියපු තරුණයෙක්. ඉතින් ඔබට සුබපතනවා ඔබගේ ව්‍යාපාර ක්ෂේත්‍රය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වන නිසා ඔබගේ ඉදිරි බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වන්නට කියලා බටපොළ ටීවී ආයතනය වෙනුවෙන්. ඉතින් එහෙනම් මේ වගේ තවත් සුන්දර වැඩසටහනකින් නැවත හමු වෙන තෙක් ඔබ සැමටම ජයග්‍රාහී දවසක්. නමස්කාර.